ඔය ආධ්‍යාත්මික ගමනේ කියලා කාලයක් තිස්සේ එක එක ගුරුවරු හොයාගෙන අපි ගමනක් යනවා. ඒ ගමනක් ගියාම එක එක්කෙනාගේ එක එක තලවල ඉන්නේ. දැන් මම කලින් නිතරම කියන කතාවක් තමයි අපි හැමෝම මේ රූපෙන් ශරීරයෙන් මනුෂ්‍ය භවයක් ලැබලා මනුෂ්‍ය ආත්මයක් ලැබලා මේ ස්වරූපයෙන් හිටියට අපේ ඇතුලේ පවතින්නේ වෙන වෙන තල. අපි ඉන්න තලය අනුව අපේ අවබෝධතා මට්ටම හෝ අපිට ධාරණය කරගැනීමේ හැකියාව අපිට මේ කියන වචන ඇහෙන විදිහ මේ සියලු දේම මේ අපි ඉන්න පවතින මානය අපි ඉන්න ඩිමෙන්ෂන් එක පනව වෙනස් වෙනවා. ඒ කියන්නේ ඩිමෙන්ෂන් එක කියන්නේ මේ එකේ ඉඳන් 12 වෙනකල් කියන ඩිමෙන්ෂන් එක එහෙම දෙයක් නෙමෙයි 8 වෙනි මානය 10 වෙනි මානය. ඒක නෙමෙයි මම කියන්නේ. අපි තලවල ඉන්නේ. කියන්නේ අපේ ධර්මතාව පවතින තල තියෙනවා. අපේ ධර්මතාවය තුලින් අපිට ගෙනත් දෙන කතාවක් තියෙනවා. ඒ කතාව ප්ලේ අවුට් වෙන්න ඒ කතාවේ රංගනීය ඉදිරියට දිගහැරෙන්න ඔබගේ කොන්ෂස්නස් එක යම්කිසි තලයක පවතින්න පුළුවන්. මම දන්නවා මට ප්‍රත්‍යක්ෂව මගේ කොන්ෂස්නස් එක මම කොච්චර කොහොම කිව්වත් යම් තැනකදී තිරසන් තලයක හිටිකෙම සතෙක් වගේ හසුරුනා කියන එක නෙමෙයි මම කියන්නේ. දැන් තිරසන් තලයක් කියලා දෙයක් තියෙනවා. තිරසන් තලය, දේව තලය, මනුෂ්‍ය තලය, බ්‍රහ්ම තලය ඒ වගේ එහෙම තල කියලා කිව්වා අපි දැන් අහලා තියෙනවනේ එහෙම තියනවා කියලා. ඒක නේක බොරුවක් නෙමෙයිනේ. ඒක තියෙනවා. ඒක අපිට පේන්නේ නැහැ. හරි. හැබැයි ඒ තලවල ඒ පවතිනේ ස්වરૂප ස්වභාව අපේ ඇතුලේ අපි කියන අපේ කොන්ෂස් මයින්ඩ් එක ඇතුලේ තියෙන්නේ ඒක. අපි ගත්තොත් මේ අපගේ ඇතුලේ තියෙන අපගේ කොන්ෂස් මයින්ඩ් එක, කොන්ෂස්නස් එක, කොන්ෂස් මයින්ඩ් එක නෙවෙයි කොන්ෂස්නස් එක අපි කියමු විඥානය කියලා. ඒ කියන්නේ සම්පූර්ණ ස්වභාවය ඇතුලේක එය පවතින සංඛ්‍යාතයේ මත ඔබගේ සංඛ්‍යාතයේ තමයි ඔබ ඉන්න තලය තීරණය කරන්නේ. එතකොට තිරිසන් ආත්මයක් ලැබලා තියෙන සතෙක් කියන එක නෙමෙයි. සතෝගුළු වහලා තියෙන තිරිසන් සතෙක් කියලා කිව්වොත් සතුන්ගේ තිරිසන් බව නැහැ කියලා කියන්නේ. ඒව එන්නේ මොන හරි ප්‍රශ්නයක් වුණාද ඒගොල්ලෝ ජීවිතේට තර්ජනයක් වුණොත් තමයි එන්නේ. ඒ මිනිස්සු තුළ ඒ සත්ත්ව තිරිසන් ගතිය මිනිසුන් තුළ එන්නේ තමන්ගේ ජීවිතේට මොන හරි වෙනකොට නෙමෙයි. එහෙම වෙන්න පුළුවන්. ඒක ඇත්තටම ඒව වෙන්නේ තමන්ට තමන්ගේ දෙයක් ගන්නකොට, තමන්ට කැප දෙයක් වෙන කෙනෙක් ගන්නකොට, තමන්ගේ කියලා හිතන් ඉන්න දෙයක් තමාට අක්කට යුක්තියක් වෙනකොට හරි ඒකට නැගී සිටින තිරසන් ගති පෙන්වන්න කල තියනවා. අපි මිනිස්සු වශයෙන්. ඒ කියන්නේ හැපුවොත් හපනවා, ගැහුවොත් ගහනවා කියලා දෙයක් තියෙන්නේ. අන්න ඒ වගේ ගතියක් මං කියන්නේ. දැන් අපි කියමු බල්ලෙක් හොඳට ඉඳන් ඉන්න ඒ බල්ලාට කියලා කෝට්ටෙන් යන්න තැන නෑ බල්ලා අනිත් පැත්තට ගහනවානේ. ඒකට ආස් ගාලා මොන හරි පූසට ඊට හපක්. හරි? ඒ වගේ. ඉතින් ඒ ගතිය ගැහුවොත් ගහනවා. කිව්වොත් කියනවා. රිද්දුවොත් රිද්දනවා. හැපුවොත් හපනවා. හැපුවොත් මරා කනවා. හරි ඔහොම දෙයක්. ඒ ගතිය තමයි තිරසන් ස්වභාවය කියලා මං කියන්නේ. එතකොට ඒ ස්වභාවයෙන් ඔබට ඉහළට යන්න ඔබට බුද්ධ වචනය අවශ්‍යයි. ඔබට මේ ආධ්‍යාත්මික ගාමිනී ගුරුවරයාගේ හඬ ඇසීම අත්‍යවශ්‍යයි. නැත්නම් ඔබට නිකන් හිතලා ඔබගේ තල මාරු කරන්න බෑ. මොකද ඔබ තිරිසන් තලයක හිර වෙලා ඉන්නවා නම් ඔබ තිරිසනෙක් වගේ හැසිරෙනවා කියන එක නෙවෙයි මම කියන්නේ. අර තිරිසන් ස්වභාවය, ධර්මතාවය ඔබ තුලින් එනවා කියලා කියන්නේ මම. ගේමක් ගහන්න ඕනේ. මුඩ කොහොමද පාඩමක් උගන්වන්න ඕනේ. අන්න ඒ වගේනේ ඒ තිරිසන් ගතිය. ඒ තිරිසන් ධර්මතාවය ඔබගේ තුල පවතින. ඉතින් ඒ තිරිසන් ධර්මතාවවලින් නතු වෙන්න එපා කියලා කියන්නේ. ඒ තිරිසන් ධර්මතාවය තියෙනවා නම් ඒක ප්‍රත්‍යක්ෂ දකින්න මට මගේ තුල මේ ප්‍රශ්නේ තියෙනව නේද කියලා. හරි? එතකොට ඔබ ඒකට වෙහෙස දරනවා නම් ඒකෙන් අයින් වෙන්න ඔබට අවශ්‍ය වෙන්නේ වෙහෙසට වැඩි ඔබට අවශ්‍ය වෙන්නේ හරි ගුරුවරයා වුණේ. මොකද ගුරුවරයාගේ සංඛ්‍යාත ගුරුවරයා ජනනය කරන ඒ ප්‍රවාශරී සංඛ්‍යාතය ඔබට දැනෙනකොට ඔබගේ කුණු ටික දීවල යන්න අවශ්‍ය හේතුඵල ප්‍රත්‍ය සටහන නැවෙන්න පටන් ගන්නවා. මම කලින් මේක මේ ලෝකයේම තියෙනවානේ මේ අපිට නොපෙනෙන දේවල් මේ පියවි ලෝකෙ මේ පේන ලෝකෙ නෙමෙයි ලෝකය කියන්නේ. දැන් මේක හොලෝග්‍රෑම් එකක් කියලා මේක හොලෝග්‍රෑම් එකක් කියලා මේක අපිට ඩිස්මිස් කරලා දාලා සතෙක් නෑ පුද්ගලෙක් නෑ කියලා ඉන්න ගියන අපේ ජීවිතේ මොකද වෙන්නේ? එහෙම ඉන්නවා නම් ඉතින් ප්‍රශ්න නැතුව ඉන්න ඕනේ. මොනවාරි හොයන්න නැතුව ඉන්න ඕනේ. එහෙනම් ගෙඩියක් කහින් ගෙඩියක් කඩාගෙන කාලා. දැන් බුදුහාමුදුරුවෝ එහෙම කරානේ. හරි ගියේ නෑනේ ඒක. හරි. ඒකයි. ඉතින් අපිට අපේ ජීවිතයේ තියෙන ප්‍රශ්න වලට මුහුණ දෙනකොට තමයි අපේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ටික එකින් එක ගලව ගන්න පුළුවන් වෙන්නේ. මොකද හැමදාමම කියනවා මේ දුක ප්‍රශ්න කියන දේවල් අපිට දීලා තියෙන්නේ
මේ අපේ ඇතුලේ තියෙන මේ කුණු මුල් ටික ගලව ගන්න. මේවත් එක්ක අපිට මේ දුර ගමන යන්න බෑ. මේ ගමන යනවා නම් අපි අනිවාර්යෙන් අපේ තියෙන තිරිසන් ගති, ඒ තිරිසන් ආත්ම, ඒ තිරිසන් තල වලින් අපි මිදෙන්න ඕනේ. හරි, ඉතින් තිරිසන් තලයෙන් මිදිලා ඊට පස්සේ අපිට මේ වචන අහන්න අපිට සමාධියකටත් එන්න පුළුවන් තැනකට එන්න අපි තිරිසන් ගතියෙන් මිදුනවා. හරිද? එතකොට තිමි තිරිසන් ගතියෙන් එහෙම මිදෙන්න භාවනා කරා කියලා ඔබට තිරිසන් ආත්මෙන් මිදෙන්න බෑ. තිරිසන් ආත්මේ තිරිසනෙක් වශයෙන් ඔබ කරපු දේවල් වලට ඔබ තිරිසන් දඩුවම් ටිකක් ලැබෙනවා. අර ආස්වාදී කතාව වගේ වැඩක් එක. මොකද ඔබ ආස්වාදී කියන වචනේට අපි දීලා තියෙන මීනින් එක විතරක්ම නෙමෙයි හරියට මේ ලෝකේ මේ පියවි ලෝකේ මේක විතරක් නෙමෙයි මේ ලෝකේ කියන කතාවටත් වගේ මේ තමයි ඒක. ආස්වාදයේ කියලා කිව්වම හොඳ විතරක් නෙමෙයි දෙකම තියෙන හොඳ නරක දෙකම තියෙන මේකද මේ ලෝකේ හොඳ නරක කියලා ඩිසයින් කරලා තියෙන්නේ අපිම තමයි මනුෂ්‍යයා විසින් තමයි මේක හොඳයි මේක නරකයි කියලා තියෙන්නේ. හරි, ඒ නිසා එතෙන්දී අපි හිර වෙනවා. ඉතින් අපි මෙතනින් මිදෙන්න ඕනේ. එතකොට අපිට දුක වගේම සතුට ලැබෙනවා, සතුට වගේම දුක ලැබෙනවා. මේ දෙකටම මුහුණ දෙන්න ඕනේ. මේ තාදී ගුණය ඔබට ලැබෙන්න ඔබ අනිවාර්යෙන් ඒ කර්මයේ කතාව ප්‍රහීන කරන්න අදිෂ්ඨාන කරගෙන ඔබ මේ ගමන යන්න ඕනේ. නැත්නම් නිකන් කරන්නම් වල ඉන්නම් වල සතිපුද්ගලෙක් නෑ කියලා අනේ ඕකනේ අනේ මේකට කටවම් හිටියම හරිනේ. මුකුත් මේකට කරන්න නැතුව හිටියම හරි කියලා හිතනවා. ඒ කියන්නේ ඔබගේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා නම් කර්මයේ කතාවක් තියෙනවා නම් ඔබ මොකද ඇටැක් මෝඩ් එකක නම් ඉන්නේ. එක්ක ඔබ ඇටැක් කරනවා නැත්නම් ඔබට ඇටැක් කරනවා. ඒ කියන්නේ එක්ක ඔය දෙකෙන් එකක්. මොකක් හරි උදාහරණයක් වශයෙන් ගන්න. එතකොට මේ ඇටැක් මෝඩ් එකේ ඉන්නකොට ඔබ කියනවා සත්‍ය පුද්ගලෙක් නෑ, කවන්නේ මට නෙමෙයිනේ මගේ ඒ කෙනානේ හිතන් ඉන්නේ. මේ එළිය එක්කෙනානේ මම වෙන කතාවනේ. මේ එළිය එක්කෙනා මම ආගෙන එළිය එක්කෙනාගේ ප්‍රොජෙක්ෂන් එකක් ඉන්න තමයි දැන් මට මේ කෙනා කෑ ගහන්නේ. මේ කෙනා මට මේ දඬුවම් දෙන්නේ හෝ මේ කෙනා මේව කරන්නේ මේ නිසා. ඉතින් මගේ දෙයක් නෙමෙයි ඒක එයාගේ දෙයක් කියලා හිතාගෙන අපිට පස්සක වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නෑ. ප්‍රශ්නේ ඔබ වැරද්දමා යන්නේ නෑ. නැවත බුබුරා නටන මේ ගින්නක් වගේ ඇවිලි ඒක ඔබ පස්සෙන් එනවා. ඔබට මේ කතාව ප්‍රහීන කරන්න බෑ. ඒ අර කර්මය ප්‍රහීන කරන්න බෑ කියනා වගේ ඒක මැවි වැඩි වෙවි බුබුරා දරන් එනවා. එතකොට ඒකදී අර සත්‍ය පුද්ගලෙක් නෑ මගේ නෙමෙයිනේ එයා අනිත් එක්කෙනා ගිහිලි කියන තැනම ඔබගේ ලෝකේ හැදිලා ඔබගේ එළිය කෙනෙක් ඇවිල්ලා. අනිත් ඉතින් එළියේ ඉන්න කෙනා ඔබ සබාධාව කියලා ඔබ කියනවා නම් එළිය කෙනෙක් ඉන්න බෑ. අනේ එළිය කෙනෙක් ඉන්න බෑ. ඒකට එළිය කෙනෙක් ඉන්න බෑ කියන්නේ මේ ඔක්කොම එකයි කියන සංගතය අපි සංකල්පයක් වශයෙන් නෙමෙයි ගන්න ඕනේ. දැන් ඔක්කොම එකයි කියලා හිතන්නේ සංකල්ප වශයෙන්. ඔක්කොම එකයි කියලා දෙයක් කියන ඔබට මොන හරි පාඩමක් කියලා දෙන කෙනා පවා ඔබගේම මැවීමක්. ඔබගේම කර්මඵල කතාවට පැමිණලා ඉන්න කෙනෙක්. එතකොට ඒ කෙනා තුළ ඇති වෙන ජනිත වෙන රූපය එයාගේ ප්‍රොජෙක්ෂන් එකක්. එයාගේ කොන්ෂස්නස් එක හරහා එයාගේ සිතුම් පැතුම් රටා හරහා ජනිත වෙන ප්‍රක්ෂේපණයක් නිසා ඔබට මේ ඇති වෙන ප්‍රශ්නයක් කියලා ඔබට ඒක තර්ක විතර්ක පද නිරුක්ති කඩලා දෙකට තුනට බෙදලා ඔබේ නෙවෙයි කියලා අතහොද්ද ගන්න පුළුවන්. හැබැයි ඔබ පස්සේ වෙනම පරුමේ. ඔබ කියන්නේ එයාගේ කර්මය අරකයි මේකයි. හරි, ඔය තිරිසන් ආත්මෙන් ගැලවෙන්න නම් ඔබ තිරිසන් වැඩ කරපුවට පව් ගෙවන්න ඕනේ. හරි, තිරිසන් වැඩවලට පව් ගන්න ඔබ හදවතින් සමාව ඉල්ලන්න වෙනවා. ඒක වෙනම කතාවක්. ඒ දේවල් එහෙම ලියා ගන්න බෑ. හදවතට වැටෙන්න ඕම නිකන් අපි හදවතට වැටෙනවා කියලා ගහට ආදරය කරනවා, සතා සිව්පාට ආදරය කරනවා, ලෝකෙට සමාජයට ආදරය කරනවා. ඒක නෙමෙයි මේ ලෞතර ආදරය කියලා කියන්නේ. ඒක නෙමෙයි මේ සබහාදහමට ආදරය කරනවා කියලා කියන්නේ. තේරුණාද? ඕගොල්ලෝ පටලවාගෙන ඉන්න තරම. අනේ මට ඉතින් සතෙක් දැක්කත් ඉතින් අනේ නෑ එහෙම මේ සතුත් දැක්කත් අනේ කියලා හිතන එක නෙමෙයි ඇත්තට මේ ආදරය කියලා කියන්නේ. සබහාදහමට ආදරය කරනවා නම් ඔබ ඉස්සෙල්ලා අංක 1 ඔබට ආදරය කරන්න. ඔබනේ සබහාදහම වටේට ආදරය කර මොනවද කරන්න හිතන් ඉන්නේ? දැන් ඔය ඔබට ආදරය කරන්න කියලා කියන්නේ මේ නිකන් මේ මටීරියල් ලෙවල් එකෙන් නෙමෙයි. කියන්නේ මේ එළියෙන් ආදරය කරගන්න එහෙම නිකන් මේ බොළඳ ආදරයක් නෙමෙයි. මම කියන්නේ මේ තමාගේට ආදරය කරගන්න කියලා. තමාගේ ආධ්‍යාත්මික ගමනට සබටාච් කියන තමාගේ ආධ්‍යාත්මික ගමනගේ අකුල් හැරෙන්නා ඔබමයි. ඉතින් ඔබගේ ආධ්‍යාත්මික ගමන අකුල් හැරෙන ඒ ඇතුලේ නැගිටින එක ඉන්නව නේද? ඒ කෙනාව මර්ධනය කරන එක තමයි ඔබට ආදරය කරනවා කියලා කියන්නේ. ඔබගේ ආත්මයට ආදරය, ඔබේ ශරීරයට ඒව ප්‍රාථමික වැඩ ඒව කරන්න හොඳයි. මොකද ඔබගේ අවධානය ඔබ තුළට ගන්න භාවනාවක් වශයෙන් ඔබගේ ආත්මය, ඔබගේ පොඩි එක, ඔබගේ ශරීරය බලා ගන්න එක හොඳයි. හැබැයි මම මේ කියන්නේ self love කියලා මම කියන්නේ ඔබගේ ආධ්‍යාත්මික ගමනට තියෙන
ඩිසිප්ලින් එක ආධ්‍යාත්මික ගමනට තියෙන කැපවීම අන්න ඒ දේ මම කියන්නේ වැඩ වරද්ද ගන්න නැතුව මේක මේ ඔච්චර අමාරු වුණත් මේ ගමනේ ඔබගේ මේ පාරිශුද්ධ වීම අංක 100 සැලකීම රහසින්ම පව් කිරීම කරන්නේ එළියෙන්නේ මේ රහසින් පව් කරන්නේ ඔබමයි. අන්න ඒක නවත්තන එක තමයි මම කියන්නේ ඔබට ආදරය කරගන්න කියලා. ඔවා කිය කරන වැඩ නෙමෙයි. මේවා අදිෂ්ඨානයෙන් මේවා සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ එළියට ආදරය කරලා සුබාදහමරට ගහට කොරට වැලට ආදරය කරන්න කලින් ඔබට ආදරය කරන්න කියන්නේ ඔබගේ ආධ්‍යාත්මික ගමනේ අභිවෘද්ධියට ඔබගේ ආධ්‍යාත්මික ගමනේ අභිවෘද්ධියට අකුල් හෙලන එක නවත්ත ගන්න. හරි එතන ඉඳන් තමයි ඔබගේ ගමන ආරම්භ වෙන්නේ. එතන මූලාරම්භයට අකුල් හෙරන තාක්කල් ඔබගේ ගමන යන්නේ කෙලින් අතට යන්න ඕන ඩිරෙක්ෂන් එකට නෙමෙයි එක තැන කැරකි ඉන්නේ. අර never ending healing journey. කවදාකවත් ඉවර වෙන්නේ නැති healing journey එක යනවා. healing journey එකට යන්නේ සති පුද්දලෙක් ඉන්නේ හින්දානේ. ඔබට ඕන සති පුද්දලෙක් වශයෙන් ඉන්නද නැත්නම් සත්ව පුද්දල ස්වභාවයෙන් හැමදේම exit වෙන්නද? එහෙනම් තියෙන අකුසල් මූල කෙලෙස් මූල සිතුවිලි ටික ගලව ගන්න ඔබගේ ආධ්‍යාත්මික මාර්ගයට කැප වෙන්න ඕන. ඔබගේම ආධ්‍යාත්මික ගමනට අකුල් හෙලන්නේ ඔබගේම අහංකාර සිතයි. ওই සිත කියන එක රිද්දලා තමයි මරන්න වෙන්නේ. හරි? එතකොට ඒක රිද්ද ගන්න කැප වෙන්න වෙනවා. රිද්ද ගන්න තමන්ගේ කර්මඵල කතාව ඉවර කරන්න කැප වෙන්න වෙනවා. ඒවා කැප වෙනකොට තමයි ඔබේ හේතුඵල සකස් වෙන්නේ මේ ආධ්‍යාත්මික ගමන ඕපන් වෙන්න ඔයගලන්ට. ඉතින් ආධ්‍යාත්මික ගමන යන්නේ කොහොම ඔබට අවංක නොවේ. ඔබගේ ගමනට ඔබගේ ඩිසිප්ලින් එක නැතුව මේක කරන්න බෑ. අර කොන්දක් නැතුව වැනෙන ස්වභාවයෙන් කරන්න බෑ. ඒතරයි මම කියන්නේ සුබාදහමර ඔච්චර ආදරය කරන එකේ තමුන්ට ආදරය කරගන්න කියලා කියන්නේ තමාගේ ගමනට ආදරය කරන්න කියලා. හරි? ඔය තිරිසන් ආත්මෙන් ගැලවුණා කියලා නිවන් දකින්නෙත් නැහැ. ඔබ මේ තල 31 හරහා ඉහළට යන්න ඕනේ. මේ ආબોධ මට්ටම එක තලයේ තිරිසන් ආත්මයට ඇහෙන විදිහට, දේව ආත්මයට ඇහෙන විදිහට, බ්‍රහ්ම තලයට ඇහෙන විදිහට, ඉතින් එහාට මෙහාට උඩට පල්ලයට කොයි ප්‍රේත ආත්ම වලට ඇහෙන විදිහයි වෙනස්. මේ ප්‍රේත ආත්ම කියන්නේ මේ වෙන ලෝකයක ඉන්නේ පෙරේතයෝ නෙමෙයි. මම කියන්නේ මේ ප්‍රේතාත්ම කියලා මේ මනුෂ්‍ය ආත්මය ලැබලා පෙරේතයෝ විදිහට හැසිරෙන කට්ටිය. ඒගොල්ලෝ පෙරේත බන්ධනවල ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට එතනින් ඉහළට එන්න බෑ. ඒ අය බන්ධනවල ඒ කර්මවල පැටලිලා මේ ආත්මය ඉපදෙලා ඒ කර්මය නැවතත් ගෙවනවා. මේ සතේ පුද්ගලෙක් මේ ශරීරයක් ඔක්කොම තියෙන හැබැයි ඔපරේටිං සිස්ටම් එක වැඩ කරන්නේ වෙන තලයක ප්‍රේත තලයක සත්ත්ව තලයක දේව තලයක බ්‍රහ්ම තලයක ඒක කියන්න බෑ කොහෙද තලයේ කියේ. හරි අපායෙත් ඉන්නේ මදිවට. දැන් ඔය අපායෙත් ඉන්නේ මදිවට කියලා කියන්නේ ඔය අපායේ හින්දා ඔය තල 32 කර උඩට පල්ලයට ගුල කර්මයේ තියෙන පරිදි කර්මයේ වැඩි කරගන්න පරිදි ඇති වෙන පරිදි උඩටයි පල්ලයට විසි වෙනවා. කොහෙද ඉන්නේ කියලා එක තැනක හිර වෙන්නේ නැහැ. මොකද මාන්නයෙන් හින්දා ඔයක ගලවන්නේ එක අනුශය ගලවන්නේ එක තලවලට යන්න වෙනවා. හරි? ඉතින් මේක වුණම නිකන් ඒකට ප්‍රතික්ෂේප කරන එක නවත්තලා ඒ ස්වභාවය ඔබ තුළ තියෙන බලන එකයි මේක තියෙන දක්ෂකම. හරි ඒ නිසා මේ ඕක දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඕගොල්ලෝ මෙතෙක් කල් නිකන් බණ අහලා පන්සල ගිහලා ආපු දහම්ට පොඩ්ඩක් වෙනස්. හැබැයි ඇත්තටම අහලා බැලුවොත් මේව තමයි අපිට කියලා දේ හරි ඇතුලේ තියෙන දේ නේද මේ අවුරුදු ගාණක් අහපු දේ වහලා මේ සත්‍ය වහලා නේද වෙන ජාතක කතා වලට ගිහින් වෙන එක සංකල්ප වලට ගිහින් තියෙන මේ අවුරුදු ගාණක් මේ සත්‍යයේ ධම්ම වැහිලා තූවිලි වැහිලා විකෘති වෙලා ඔබගේ මාර්ගයත් විකෘති කරලා තියෙන්නේ. ඒ තමයි මේ මාර භූමියේ ස්වභාවය. ඉතින් මේ මාර භූමියේදී ඔබගේ ආත්මය මේ මාර භූමියෙන් ගැලවීමට ඔබට ආදරය කරලා ඔබගේ මාර්ගයට කැප වෙන්න ඕනේ. හොඳ නරක දෙකේ වෙනස හොයාගන්න නම් වෙනසක් නැහැ කියලා හොයාගන්න කැප වෙන්න වෙනවා මේ මාර්ගයට. එහෙම නැතුව ඔබට මේ මාර්ගයෙන් ගැලවෙන්න බෑ.